වීඩියෝ එකට යන්න කලින් ඔයා මෙන්න මේ පෝස්ට් එක දිහා බලලා ඉන්නකෝ. ඉතින් ඔයා දැක්ක විදිහටම ඔයාටත් පුළුවන් ඔයාගේ ක්ලාස් එකට, ඔයාගේ බිස්නස් එකට, ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලට ඔයා කැමති විදිහට, ඔයා කැමති ආකාරයෙන් මේ විදිහට පෝස්ට් හදාගන්න. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ඒකට ඔයාට යම්කිසි මුදලක් වෙයි කියලා. ඉතින් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් මෙන්න මේක තානිකරම ෆ්‍රී, සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඔයාට ඔයා කැමති පෝස්ට් එකක් හදාගන්න. ඉතින් මම මේක ඇදුවේ AI එකක් කරහා Gemini 3 Pro එක එන Nano Banana Pro එකකින් තමයි මම මෙන්න මේ පෝස්ට් ඇදුවේ තනිකරම. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ Nano Banana Pro එක use කරලා ඔයා කැමති පෝස්ට් එකක් හදාගන්න. ඉතින් මම මේ පෝස්ට් එකේ කිසිම edit එකක් කරලා නැහැ. තනිකරම මෙන්න මේ සිංහල ෆොන්ට් පවා මෙන්න මේ Nano Banana Pro එකෙන් තමයි මට ජෙනරේට් කරලා එව්වේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයාට පුළුවන් වගේ බිස්නස් එකට, ඔයාගේ ක්ලාස් එකට, ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලට ඔයාටම කියලා. ඔයා දැන් යම්කිසි වැඩක් කරනවා කියන්නකෝ. ඔයාට ඒකට බිස්නස් කාඩ් එකක් හදා ගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේ Nano Banana එකට කියලා ඔයාගේ බිස්නස් කාඩ් එක පවා මේකෙන් හදා ගන්න. ඉතින් අද වීඩියෝෙන් බලමු මෙන්න මේ විදිහට ඔයා කැමති විදිහට, ඔයා කැමති ආකාරයෙන් ඔයාට පෝස්ට් එකක් ක්‍රියේට් කරගන්න කොහොමද කියලා. ඉතින් අපි බලමු මෙන්න මේ පෝස්ට් ක්‍රියේට් කරන්න කොහොමද කියලා. වගේම මෙන්න මේ පෝස්ට් වල යටින් තියෙන පොඩි වෝටර්මාක් එක අයින් කරගන්න කොහොමද කියලා. ඉතින් මේ දෙකම මම එක වීඩියෝ එකකින් දිනනවා. ඉතින් මේකේ වටින වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට අපි කැමති පෝස්ට් නිර්මාණය කරන්න කොහොමද කියලා. ඉතින් මගේ ෆෝන් එක ගොඩක් slow නිසා මම අද මේක කරනකොට PC එකෙන් ඉතින් ඔයාලට මේ step follow කරලා පුළුවන්. ඔයාගේ ෆෝන් එකෙත් මෙන්න මේ ටිකම හරියට කරගන්න. ඉතින් ඔයාලට මුලින්ම කරන්නේ Google එකට යන්න. ඉතින් ඔයා කැමති Google browser එක open කරගන්න පුළුවන් ඔයාට. ඉතින් ඊට පස්සේ ඔයාලා search කරන්න තියෙන්නේ Gemini කියලා. ඉතින් ඔයාට පුළුවන් search bar එකේ search කරන්න Gemini කියලා. ඉතින් මම ඔයාට මේකට recommend කරනවා ඔයාට app එක තිබ්බත් ඔයා Google Chrome එකට ඇවිල්ලා Gemini කියලා search කරලා යන්න කියලා. මොකද අපි මේක app එකෙන් කරද්දී අපි create කරන image එක පළක් කලාවට අපිට download වෙන්නේ නැහැ. ඉතින් අපිට ඊට පස්සේ පුළුවන් අපිට Gemini එක open කරගන්න. ඉතින් ඔයාට පේන ඇති මෙතනම අපිට Gemini එක වලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පේන ඇති මෙතන thinking කියලා බාරණයක් තිබ්බනේ. ඉතින් ඔයාගේ එතන fast තිබ්බොත් ඔයා අනිවාර්යෙන්ම දාන්න ඕනේ මෙතන thinking with 3 Pro කියන එකට. ඉතින් මොකද ඔයා fast එකට දාලා තිබ්බොත් ඔයා දැන් image එක create කරලා පස්සේ සිංගල fonts එහෙම ටිකක් වෙනස් වෙලා තමයි එන්නේ. ඉතින් ඔයාට පේන ඇති මම මේ විදිහට අවශ්‍ය දේවල් හදාගත්තා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයාට ඕන විදිහට මේක හදාගන්න. ඔයාට පේන ඇති type එක, business name එක, topic එක, ඒ numbers වගේ දේවල් මම ඒකට add කරලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒක copy කරන් මෙතෙන්ට ඇවිල්ලා paste කරන්න. ඉතින් ආතුවට කියන්නේ thinking with Pro දාන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙතනින් paste කරගන්න. ඉතින් ඔයාලට පේන්නේ ඇති type එක තියෙනවා, business name එක, ඒ හැමදේම තියෙනවා. ඉතින් ඊට පස්සේ ගන්න තියෙනවා ඔයාලට මේක submit කරන්න. ඒ submit කරලා පස්සේ අපිට මේ විදිහට Gemini එකකින් පොඩි title එකක් එනවා. ඒ title එක ඒවට පස්සේ අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ ටික ටිකක් බලන්න පුළුවන් ඕන නම් ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා search එක. ඉතින් අපිට type කරන්න පුළුවන් එකේ එන්න එතනින් ඔයා type කරන්න ඕනේ create image 1 by 1. ඒ කියන්නේ ඔයාට මේකේ කැමති aspect ratio එකක් දෙන්න පුළුවන්. ඉතින් මම ඔයාට display ගන්නම් එන්නේ ratio එක. ඉතින් ඔයාට පුළුවන් එකෙන් ඔයාට ඕනේ මොන වගේ ratio එකකට කියලා decide කරගෙන ඔයාට ඒක මෙන්න මේකෙන් ඔයාට වෙතෙන්ට දාලා create කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පුළුවන් අපිට මේක thinking එකට දාලා submit කරන්න. ඉතින් එතකොට අපිට Nano Banana Pro එකෙන් මේ අපේ image එක පහසුවෙන්ම හදලා දෙනවා. ඉතින් ඔයාලට පේන්නේ ඇති මේ විදිහට අපිට අපේ image එක Nano Banana Pro එකෙන් හදා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට පේන්නේ ඇති මම මේක කිසිම text editor එකකින්වත් නෙමෙයි දාලා පෙන්නන්නේ. මොකද ඔයාලට මම මේක දැන් live තමයි දාලා පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ Nano Banana Pro කියන්නේ ලංකාවේ සිංහල support කරන ගොඩක් සුපිරි දෙයක්. ඒක නිසා තමයි මම මේ වීඩියෝ ගේන්න හිතුවේ. ඔයාට මෙන්න මේකෙන් ඔයාට ඔයා කැමති විදිහේ පෝස්ට් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට මම පෙන්නනවා මම හදාගත්තේ වෙන පෝස්ට් එකක්. ඉතින් මේ විදිහට මම මේ පෝස්ට් එක ඕපන් කරගත්තා. ඉතින් ඔයාට වෙනද බිස්නස් එක උදේශ් මේ විදිහට මම බිස්නස් නේම මම දාලා දින ඊට පස්සේ අපිට ආයෙත් එයා මෙන්න මේ විදිහට ටයිටල් එකක් කියලා තියෙනවා. ඉතින් ඒ ටයිටල් එක ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන යට මම create image කියලා ටයිටල් එකක් දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට වෙනවා ඇති මෙයා මෙන්න මේ විදිහට ලස්සනට මට උදේ මගේ ලෝගෝ එක දීලා මගේ දවස් 3න් මේක හදනවා කියලා නම් මම ටික දීලා එයා මට ඒක ලස්සනට කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාට පේනවා ඇති මේ විදිහට ලංකා අඩුම විලට නම් මම දාලා ඒක කරලා දීලා තිනවා. මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන පොඩි අවුලක් තමයි ඔයාට පේනවා ඇති මෙතන Gemini එකේ ලෝගෝ එක තියෙනවා. ඉතින් මම ඒක මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මම දැන් කියන්නේ ඔයාලට Gemini එකේ ලෝගෝ අයින් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයාට තව browser එක open කරන් ඔයාට search කරන්න පුළුවන් watermark remover කියලා. ඉතින් ඔයාට වෙන ඇති මෙතන දෙවෙනියට ආවා මෙන්න මේ විදිහට watermark remover කියලා වෙබ්සයිට් එකක්. අන්න එකට යන්න පුළුවන්.
ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන මෙතන අප්ලෝඩ් ඉමේජ් කියන දැනට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ගැලරි එකෙන් මේ ෆොටෝ එක මේ මෙතෙන්ට දෙන්න. ඉතින් මම මෙතන drag and drop කරන මගේ downloads වලින්. ඉතින් ඔයාලට පේන ඇති remove watermark කියලා පොඩ්ඩක් load දෙනවා. ඉතින් අපි loading එකේ ඉවරනට පස්සේ බලමු අපේ final output එක මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේන ඇති before after review එකක් අපිට වෙනවා. මම මේ ඊතලේ එහෙට මෙහෙට කරලා ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවා අපේ Gemini logo එක තියෙන එකයි නැති එකයි දෙක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේන ඇති මේ වෙන විදිහට අපිට සරලවම අපින්න මේ Gemini logo එක අයින් කරලා මෙතන මේ download කියන බටන් එක ක්ලික් කරලා ඒක download කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ final output එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට පේන ඇති මේ දෙන ලස්සනට අපේ final output එක බලා ගන්න පුළුවන්. යාට Gemini logo එක නැතිලා තියෙනවා. ඒක තිබ්බද කියලා හොයාගන්නවත් බෑ. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ කැමති social media platform එකට ඔයාගේ business එකට පවා මෙන්න මේක හරහා professional post එකක් design කරගන්න. අද වීඩියෝ ගොඩක් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් කරන්න හිතෙනවා. ඉතින් ඔයාට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක පල්ලෙහාන් කමෙන්ට් එකක් විදිහට පළ කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඒකත් පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න. ඉතින් ඔයා ඒ දාන කමෙන්ට් එක ඔයා කරන subscribe එක මට ගොඩක් ලොකු motivation එකක් වෙනවා ඊයව වීඩියෝ එක මට හදන්න. ඉතින් ඔයාට පුළුවන් නම් subscribe කරලා bell notification ඕ දාලා තියාගන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් මම නවතිනවා. මම නවාංගු දේශ්.